සවස් 4යි විනාඩි 2යි. ඔන්න අපි අදත් ආවා ඊයේ වගේම අපේ බලව්වේ හමුගේ කපු මහත්තයාගේ ජෝගය අරගෙන. බලමුකෝ එහෙනම් අද කතාව මොකද්ද කියලා. පංකාදු 5යි. මම මේ උදෑ නැක්කේ අපේ හාමිනටත් කිව්වා වොන් අද නම් කපු මහත්තයා නිච්චියට මේවි කියලා. ඔන්න ඔහෙන් ඈදි ගත්තනම් උන් නැහැ. ඔන්න අද නම් මං කුකුලා කරේ තියාගෙනම ආවේ හිස් අතින් නෙමෙයියෝ. සුබ ආරංචියක් අරන්. අනේ නිකන් ඉදින් මං නොදන්න උබේ මකුල්. හා කමක් නෑ. කියාපන්කෝ බලන්න. ඒ පාර මොන උඩැක්කියක් කරේ ගහන්න යනවත් දන්නේ නෑ. නේද අපේ හාමිනේ? නෑ හාමෝ. මේ පාර නම් කිරි ගහට යන්න වගේ හරියනවා ඕන්. ඔන්න හාමිනේ අපේ පුංචි හාමු මහත්තයාටත් ඉරපා යන්න යන්නේ. හා කයිවාරුව නැතුව කියාමුකෝ බලන්න. හාමිනේ මෙන්න මේ කපු මහත්තයාට තේ කෝකයක් හදන් එනවා. ඔන්න එහෙනම් අහගන්නකෝ හාමු. බොදු ගොවි 1994 උපන් දූ කුමරියට උගත් පින්වත් සහකරුවෙක් සොයයි. උසාඩි 5යි අගල් 4යි. සුරා සූදුවෙන් තොර රැකියාවක් සහිත රූමත් අයෙක් විය යුතුය. දෑවැද්දට කුඹුරු අක්කර 20ක්. ඒත් අත්වැරදීමකින් දරුවෙක්. මොකක්? බැහැපන් දොට්ට. උඹ අපි කවුරු කියලාද හිතුවේ? ආයි මේ පැත්තේ આવත් උඹේ අඩු කඩනවා. අත්තරදීම.